හරි රයිට්. පුතේ අපි මේ පන්ති ඉවර වෙලා හරි දැන් ටිකක් රැ වෙලා හරි මේ 2028 ළමයි එක්ක චුට්ටක් කතා කරලා ඒ කට්ටිය කිව්ව දේවලුත් එක්ක පොඩක් ආවේ. හරි. සමහර ළමයින්ත් එක්ක කතා කරා මේ කැතෝඩක ඉන්න නල දැන් හැමෝටම උගන්වලා ඉවරයි. කැතෝඩක ඉන්න නලයකින් ද අපි වීඩියෝ බලන්නේ කියලා නෑ පුතේ. අපි ඉස්සර තමයි කැතෝඩක ඉන්න නලයකින් වීඩියෝ බැලුවේ. දැන් වීඩියෝ බලන්නේ අපි white color LED bulb එකකින්. හරි. ඒක ඔය 2006 ජපන් ජාතික විද්‍යාඥයෙක් තමයි හොයාගන්නේ. 2014 සර්ට Nobel Physics Prize එකක් හම්බ වෙනවා. තාම සර් ජීවත් වෙනවා. නමුත් අර කැතෝඩක ඉන්න වලින් තමයි අපි වීඩියෝ බැලුවේ. ඒ කියන්නේ දැන් අපි ඒ දවස්වල අපි ඉගෙන ගන්න කාලේ අපි ඉගෙන ගත්තේ ඔබ වීඩියෝ බලන්නේ කොතනද කැතෝඩක ඉන්න නලයක් ඇත කියලා. හරි. ඕකේ ඊළඟට දැන් අපි ඉගෙන ගන්නේ වීඩියෝ බලනත් තැන්වල කැතෝඩක ඉන්න තිබ්බා කියලා. ඒ වගේ අර කැතෝඩක ඉන්න වල ඍජු භාවිත තියෙනවා. හරි يعني වීඩියෝස් බලන්න අපි ඉස්සර කැතෝඩක ඉන්න නල පාවිච්චි කරා. ඒ කියන්නේ ඉස්සර ටීවී එකට තඩි පස්සක් තිබ්බේ. දැන් ටීවී එකට පස්සක් නැහැ. දැන් ටීවී එක ෆ්ලැට්. ඇයි? දැන් LED බල්බ් එකකින් කරා. ඊළඟට මම තව දරුවෙක් කතා කරා මේ නිදානයක් ස්කෑන් කරන්නේ කැතෝඩක ඉන්න වල. ඔව්. නිදානයක් ස්කෑන් කරන්නේ කැතෝඩක ඉන්න වල. එතකොට එතරම් කැතෝඩක ඉන්න වල තියෙන නිදානය තුළට ඇවල ඒකේ ලෝහ වලින් එන X කිරණ වර්ණාවලිය අරගෙන තමයි නිදානයක් ස්කෑන් කරන්නේ. එතකොට එතන තියෙන සියලු ලෝහ ස්කන්ධ ගන්න පුළුවන්. හැබැයි නිදානයක ස්කෑන් රිපෝට් එක මෙටල් වලට හැර ඒකේ තියෙන මුතු මැණික් ගන්න බෑ. එතකොට නිදානයක ස්කෑන් රිපෝට් එකකින් ගන්න පුළුවන් කවුද? ලෝහ විතරයි. එතකොට ඔය කැතෝඩකින් වල ප්‍රධාන ප්‍රයෝජන දෙකක් ඔක. ඒ කියන්නේ වීඩියෝ බැලීම සහ නිදානයක් ස්කෑන් කිරීම. රයිට්. ඒ වගේම තව කැතෝඩකින් වල ගුණ 12ක් විතර තියෙනවා. හැබැයි අපි ඒක ඔක්කොම කතා කරා. මම දරුවන්ට මේ දේවල් ගැන කිව්වේ ගොඩක් දරුවෝ මේව දන්නේ නැහැ. දරුවෝ හිතන්නේ කැතෝඩ කිරණ කියලා මේ නිකම් මේ රූපයක් ඇදලා කැතෝඩේ ඉඳන් ඇනෝඩේට යනවා. ඒ වගේ දේවල් ටිකක් ගැන විතරයි. හරි. නමුත් ඒකේ ඊට වඩා දෙයක් තියෙනවා. හරි. ලොකු දෙයක් කැතෝඩකින් වල තියෙනවා. හරි. ඒද අපි ඒ ගැන කතා කරා. හරි. ඒ තමයි මේ 2028 ළමයින්ට කියන්නේ විෂය කර්මයක් ගත්තොත් ඒ විෂය කර්ම ගැන හරියට ඉගෙන ගන්න. හරි. ඔය නිකන් ගුරුවත් පොතේ කාර්යයක් දෙයක් අපි බලාගෙන හිටියා කියලා අපිට මේක පුළුවන් වෙන්නේ නැහැ. හරි. ඒ තමයි හැමෝටම ආරාධනා කරනවා අපි මේ සතියේ ධන කිරණ පටන් ගන්නවා. හරි. ධන කිරණ පටන් ගන්නවා. සෙනසුරාදා මේ සෙනසුරාදා උදේ අප්‍රේල් 1 වෙනි සෙනසුරාදා උදේ 8:12 අනුරාධපුර සිඩ්නි ආයතනයේ අප්‍රේල් 1 වෙනි ඉරිදා 12 මාර 4 මාර හවස 12 මාර 4 මාර පොළොන්නරුව සිනර්ජි එකෙත් අපි ධන කිරණ පටන් ගන්නවා. හරි. එතකොට සම්බන්ධ වෙන්න අපිත් එක්ක අපි මුල් කොටස් වල වීඩියෝ ටික සියල්ල දෙනවා. හරි. ඒත් ඔය බොරුවට එක එක දේවල් වලට ගිහිල්ලා තමන්ගේ ජීවිත අඳුරු කරගන්න එපා. හරියට ඉස්සරහට යන්න ධන කිරණ ඉඳන් ඉගෙන ගන්න ඉන්න. අනුරාධපුර ගෲප් ක්ලාස් එක තියෙනවා සමුදා හවස 6 ඉඳන් රෑ 10 වෙනකල්. හැබැයි අපි ක්‍රඩයක් වේගෙන් කරනවා. අපි රසායනික ගණනයේ 3 වෙනි පාඩමත් ඒකේ පටන් ගත්තා. සෑහෙන දුර ගිහිල්ලා තියෙන්නේ. මම හිතන්නේ අප්‍රේල් 1 වෙනි සතියෙන් පස්සේ අපිට ඒක තව කාටවත් බඳව ගන්න බැරි වෙයි. ඒ තරමට ඒක දැන් අපි අවශ්‍ය ටාගට් වලට ගිහිල්ලා තියෙන්නේ. ඒ හින්දා මේ අප්‍රේල් නේද මාසේ අවුරුදු මාසේ නේද වසර අපි කියනවා සැනකෙලි මාසේ උත්සව මාසේ එන්න රයිට් තමන්ගේ ජීවිත ටික හදාගන්න හරියට වැඩ කරන්න. මොකද පුතේ ඔය මොනවා කිව්වත් කවුරු මොනවා කරත් අර අනුරාධපුර වැඩිම රිසල්ට්ස් ඉපි අපි ගාව ගියපාර ඉංජිනේරින් මෙඩිසින් ගියේ 189න් 143ක් මයි ගෝලය. කවුරුයි නැහැ කියනවා මට අංකත් එක්ක ඉදිරිපත් කරන්න පුළුවන්. හරි ඒවා සුපිරිසුදු අපේ ප්‍රතිඵල. හරි එහෙම නැතුව ඔය ID නම්බර් අරගෙන අර හැමෙන් ගත්ත ප්‍රතිඵල නෙවෙයි. අපි මේ කතා කරන වෙලාවෙත් ටිකක් රැ වෙලා මම හිතන්නේ හෙට උදේ රිසල්ට්ස් එනවා. මම ලබන සතිය අනිවාර්යෙන් මේ අවුරුද්දේ රිසල්ට්ස් වල වීඩියෝ එකක් දානවා. ඒකෙත් අනිවාර්යෙන් වැඩි ප්‍රතිඵල තියෙන අපේ. එතන මේ අනුරාධපුර පොළොන්නරුව වැඩිම ප්‍රතිඵල තිබ්බේ අපේ දිස්ත්‍රික් ෆස්ට් අපේ නේද සෙකන්ඩ් අපේ තර්ඩ් අපේ හරි දිස්ත්‍රික් දෙකේ. ඒ හින්දා මෙතෙක් වැඩිම ප්‍රතිඵල තිබ්බේ අපේ. ඒ හින්දා හැමෝටම අපි ආරාධනා කරනවා ඉන්න අප්‍රේල් මාසේ අර විදියට විෂය කරුණු තර්කානුකූලව ඉගෙන ගන්න නැතුව රූප සටහනක් ඇඳලා කැතෝඩකින් වගේ කරන්න ඕනේ නැහැ. හරි මේ හරි ලස්සනයි. හරි රසවත් විෂය කරුණු තියෙන්නේ මේකේ. අපි ඒක ගැන කතා කරමු. රයිට් එන්න මේ සෙනසුරාදා අප්‍රේල් 1 වෙනි සෙනසුරාදා උදේ 8ට අනුරාධපුර සිඩ්නි එකට. එහෙම නැත්නම් අප්‍රේල් 1 වෙනි ඉරිදා රයිට් දවල් 12 මාරට පොළොන්නරුව සිනර්ජි එකට.